සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. මං අද පොල් ටිකක් බින්ද හිඳින්ඩ. පොල් හිඳින්ඩ. ඉතින් ඒ පොල් වතුරෙන් මම හැමදාම හදනවා පොල් පැණි. ඒක තමයි අද වීඩියෝ එකට ගෙනල්ලා තියෙන්නේ. මෙතන පොල් වතුර ඔක්කොම ලීටර 1.5ක් විතර තිබ්බා. මම ඒක පෙරලා අරගෙන ඊට පස්සේ මේ විදිහට තාච්චියක් ලිපේ තියලා සීනි අඬු කෝප්පයක් මේකට මම එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කැරමල් කරගන්නයි තියෙන්නේ. කළු පාට වෙන්නේ නැතුව තද උඹුරු පාට වෙනකම් මේ විදිහට මේක කැරමල් කරගන්නවා. ඊට පස්සේ අර පොල් වතුර එක මේකට එකතු කරගන්නවා. ඒ එකතු කරද්දී මේක කැට ගැහෙනා වගේ වෙනවා. නමුත් මේක ලිපේ තියදී ඒ කැට නැවත දිය වෙලා යනවා. මේ විදිහට පැයක් විතර හොඳට ගින්දර දාලා මේක තියාගන්නවා ලිපේ. දැන් මම මේ හදාගත්තු පොල් පැණි එක ගොඩාක් උකු වෙනකන් තියන්න නැතුව බෝතලයකට දාගන්න ඕනේ. ඊට පස්සේ මේක උකු වෙන්නේ. ඉතින් මං කර්ඩ් කන්න මේ විදිහට පොල් පැණි ටික එකතු කරගත්තා. හරියම රසට තිබුණා. ඔයාලත් හදලා බලන්න. ඔයාලා සියලු දෙනාටම දෙවි පිහිට.